ශ්‍රී ලංකා ගුවන් සමාගමට එයාබස් මිලදී ගැනීමේදී එහි ප්‍රධාන විධායක නිලධාරී ලෙස කපිල චණ්ඩසේන මහතා නිෂ්පාදන සමාගමෙන් ලබාගත් අල්ලස් මුදල් මහින්ද රාජපක්ෂ මහතාට ලබා දුන් බව පැවසීමෙන් අනතුරුව ඔහු අභිරහස් ලෙස මිය යාම පිටුපස තිස්ස නම් පුද්ගලයෙකුගේ නමක් සඳහන් වේ. කපිල චණ්ඩසේනට ඇප ලබා ගැනීමට උදව් කළ කවුද මේ තිස්ස? මහින්දගේ රියදුරු කැප්ටන් තිස්ස බවට මේ වන විට විමර්ශකයින් සැක පහළ කරයි. අභිරහස් ලෙස මේගේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චණ්ඩසේන මහතාගේ අවසන් කටයුතු ඊයේ බොරැල්ල කනත්තේදී සිදු වුණා. මේ අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වූ අතර චණ්ඩසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක මහත්මිය අවමංගල අවස්ථාවට සහභාගී වූ ඇය පැවසුණද ඇය දැනට වෙසෙන ඕස්ට්‍රේලියාවේ සිට මෙම අවමංගල්‍ය අවස්ථාව ජංගම දුරකථනයක් මාර්ගයෙන් නැරඹූ බවයි සඳහන් වන්නේ. සමහර සමාජ මාධ්‍යවල ඇය මෙම අවමගුල් උත්සවයට සහභාගී වූ බව පැවසුණත් එම ප්‍රචාර අසත්‍යයක් බවත් එම අවස්ථාවේ සහභාගී සිටියේ ඇගේ නියුන් සහෝදරිය වන සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ බිරිඳ බවයි පැවසෙන්නේ. කපිල චණ්ඩසේනට අප දෙන්නා ඔහුවත් නොදන්නා කවුද මේ මුස්ලිම් ජාතීන් දෙදෙනා? කපිල චණ්ඩසේන මහතා අභිරහස් ලෙස මිය යාමට පෙර දින ඇප ලබා නිදහස් වූ අතර මෙම ඇප ලැබීමේ සිද්ධිය පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ඇප ලබා ගැනීමේදී ළඟම ඥාතීන් දෙදෙනෙකු විසින් ශරීර ඇපවලට අත්සන් කළ යුතු බව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ ඇප නියෝගයේ සඳහන් වුවත් එසේ නොකොට ඒ මහතාගේ ඥාතීන් නොවන කොළඹ පදිංචි මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු ඇප අයදුම් පත්‍ර සඳහා අත්සන් කර ඇප ලබා ගැනීම බරපතල සැකයට තුඩු දී ඇත. පසුව මෙම ඇපකරුවන් දෙදෙනා පිළිබඳ ඇති වූ සැකය නිසා ඔවුන් දෙදෙනා අත්අඩංගුවට පත් වූ අතර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඔවුන් දෙදෙනා රිමාන්ඩ් භාරයට පත් කළේය. මේ ලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග ලැබුවේ කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ සාංචි ආරච්චිවත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් නැමැති සැකකරුවන් දෙදෙනෙකුය. කුලියට ඇප ගන්න ගේම ගැසූ තිස්ස කවුදයි අපි බලමු. කපිල චණ්ඩසේනගේ ඥාතීන් ලෙස ඉදිරිපත් ඇප තැබූ මෙම මුස්ලිම් ජාතිකයින් දෙදෙනා අත්අඩංගුවට පත්ව ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ තිස්ස නම් පුද්ගලයෙකු මෙම කොන්ත්‍රාත්ත ඔවුන්ට බාර දුන් බවයි. මෙම පුද්ගලයන් දෙදෙනා කපිල චණ්ඩසේන වෙනුවෙන් ඇපදීම සඳහා එකඟ කරවාගෙන ඔවුන් හට රුපියල් 15,000ක් බැගින් ලබා දී ඇති බව පොලිසිය හෙළි කරගෙන ඇත. මියගිය චන්ද්‍රසේන මහතාට ඇප ලබා දීම සඳහා මුස්ලිම් ජාතිකයින් දෙදෙනා සූදානම් කළ තිස්ස නම් පුද්ගලයා පිළිබඳ පොලිසිය මේ වනතුරු තොරතුරු කිසිවක් හෙළිදරව් කරගෙන නොවෙති. නමුත් තතුතත් ආරංචි මාර්ග පවසන්නේ මෙම තිස්ස නම් පුද්ගලයා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රිතා සමීප පුද්ගලයෙකු වන ඔහුගේ රියදුරු ලෙස කටයුතු කර කැප්ටන් තිස්ස හෙවත් තිස්ස විමලසේන නම් පුද්ගලයා බවයි. හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය ඇතුළු රාජපක්ෂ පවුල වෙනුවෙන් අභිරහස් ඝාතන රැසක් මෙහි වූ පුද්ගලයෙකු බවට හා රාජ්‍ය මුදල් වංචා සඳහා චෝදනාලත් පුද්ගලයෙකි. ඇප කොන්දේසි කැඩුවේ චණ්ඩසේනගේ නීතිඥයෙන් දැනදැනම බව සඳහන් වේ. කෙසේ වෙතත් චණ්ඩසේන මහතාට ඇප ලබා ගැනීමේදී සමීප ඥාතීන් දෙදෙනෙකු වෙනුවට අධිකරණය අවටින් සොයාගත් දෙදෙනෙකු අප තැබීම සඳහා සූදානම් කර ගැනීමේ පිටුපස රහසක් ඇතැයි විමර්ශකෝ විශ්වාස කරයි. ඇප ගැනීමේ කොන්දේසි පිළිබඳ මනා අවබෝධයක් ඇති නීතිඥ කණ්ඩායමක් ඔහු වෙනුවෙන් පෙනී සිටියදී ඔවුන්ගේ අනුදැනුමකින් තොරව ඥාතීන් නොවන මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙක් ඇපදීම සඳහා යෙදීවීම පිළිබඳවත් ඇපදීමට ඉදිරිපත් වූ මුස්ලිම් ජාතිකයින් පිළිබඳ කිසිදු සෙවීමක් නොකර ඔවුන් අත්සන් කළ ඇප නියෝගය අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලය විසින් මහේස්ත්‍රාත්වරයාට යැවීම පිළිබඳවත් විමර්ශකයින් දැඩි අවධානය යොමු කර ඇත. මියගිය චන්ද්‍රසේන මහතාට ඇප ලබා දීමට ඉදිරිපත් වූ මුස්ලිම් ජාතිකයින් පිළිබඳ හෙළි වූවහම චන්ද්‍රසේන මහතාගේ නීතිඥයින් දැඩි ලෙස කලබල වී ඇති අතර එදින රාත්‍රියේම නීතිඥයන් චන්ද්‍රසේන මහතාට කතා කර පසුදිනම වහාම උසාවියට භාරවන ලෙස ඔහුට පවසා ඇති බව පැවසේ. කෙසේ වුවත්
පසුදින අධිකරණය භාරවීමට එකගු ඔහු හමුවීම සඳහා නීතිඥයෙකු ඔහුන් නතර වී සිටින් නිවසට පැමිණි කල ඔහු පිළිබඳ විමසීමේදී ඔහු අභිරහස් ලෙස මියගොස් සිටි බව හෙළිදරව් විය. කපිල චන්ද්‍රසේන මහතා මියගිය ආකාරය කෙසේ වුවත් ඔහුට අප ලබා ගැනීමේදී ඥාතීන් නොවන පුද්ගලයන් දෙදෙනෙකු අප ලබා ගැනීම සඳහා ඉදිරිපත් කිරීම හා ඔවුන් හරහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ටර් කාර්යාලය කිසිදු සොයා බැලීමකින් තොරව අප ලබා දීමත් පසුපස වෙනත් කිසියම් සැඟවුණු අරමුණක් තිබුණේද යන්න පිළිබඳ විමර්ශකයින් දැඩි අවධානය යොමු කළ යුතුය. චන්ද්‍රසේන මහතා අපදින් නිදහස් කරගෙන ඔහු මේ රටින් පිට කිරීමට ඔහුගේ ජීවිතයට අනතුරක් සිදු කිරීමට කිසිවෙකු සැලසුම් කළේද යන්න දැඩි සැකයට බඳුන් වී තිබේ. මීට අමතරව චන්ද්‍රසේන මහතාට අප ලබා ගැනීම සඳහා උපකාර කළ 30 නම් පුද්ගලයා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමට විමර්ශකයින් තීරණය කර ඇත. කපිල චන්ද්‍රසේන මහතා රිමාන්ඩ් භාරයට පත් කිරීමට ප්‍රථම ඔහු විසින් ලබාගත් අල්ලස් මුදලින් රුපියල් මිලියන 60ක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට එසේම සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රියංක රජාරත්නට රුපියල් මිලියන 20කුත් ලබා දුන් බව හෙළිකිරීම හේතුවෙන් දැඩි ආందోලනාත්මක සිදුවීමක් ලෙස මෙම සිදුවීම මේ වන විට පත්ව තිබේ.